සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ යාළුවෝ හැමදෙනාම. අදත් අපි ඔයගොල්ලන්ට විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා. අපි මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමවත් වගා මාධ්‍යයක් ලෙස භාවිතා කර තැටිතවානක් නිසියාකාරව දාගන්නේ කොහොමද කියන එක ගැන. අපි වැඩි විස්තර නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. මේ ආකාරයේ තවාන් මාධ්‍යයක් අපිට භාවිතා කරන්න පුළුවන්. තමන්ට පහසු භාජනයක් භාවිතා කර එයට වතුර පුරවා හොඳින් රත් කර ගැනීම සිදු කරන්න ඕනේ. හොඳින් රත් වුණු වතුර භාජනයට වගා වාද්‍ය ලෙස තෝරාගත් කොහොඹත් එකතු කරන අතර එහිදී හොඳින් මිශ්‍ර කරමින් අඩු ප්‍රමාණය එකතු කර ගැනීම සිදු කරනු ලබනවා. එමගින් අපට පුළුවන් වගා මාධ්‍ය ඇති කහට ගතිය ඉවත් කිරීමට සහ එම වගා මාධ්‍ය ජීවාණුහරණයට ලක් කර ගැනීමට මේ මගින් අපට පුළුවන්කම ලැබෙනවා. අවසානයේ අපිට මෙන්න මේ ආකාරයට වගා මාධ්‍ය හොඳින් තැම්බීම සිදු වෙනව දැක ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තැම්බෙන තුරු අපි වගා මාධ්‍ය හොඳින් රත් කර ගැනීම සිදු කරන්න ඕනි. අපට මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන් වගා මාධ්‍ය ඒ වගේම තවාන් තැටියත්. ඉන්පසු අපි තවාන් තැටිය මේ ආකාරයට පුරවා ගැනීම සිදු කරනු ලබනවා. පුරවා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. හොඳින් වගා මාධ්‍ය හැම කවුලුවක් තුරටම හොඳින් පිරීමට සහ ඒවා නිසි පැලවීමට අවශ්‍ය ප්‍රමාණයට තද කිරීම සිදු කර ගන්න ඕන. විශේෂයෙන් කිව්වොත් වැඩි තද වුණත් පැලවීම සිදු වෙන්නේ නැහැ. අඩුවෙන් තද වුණත් පැලවීමට බාධා ඇති වෙනවා. ඒ කියන්නේ වතුර දානකොට පොහොර දානකොට වගා මාධ්‍ය යටට බැසීමක් සිදු වෙනවා. ඒ කිසිදු දෙයක් නොවෙන්න තමන් තවන් තැටි පුරවා ගැනීමේදී වග බලා ගත යුතුයි. අද අපි තවාන් දැමීමට භාවිතා කරන සීඩ්ස් ප්‍රභේද කිහිපය. ඉතාමත් මිලාදික හොට් ඩ්‍රැගන් F1 කියන වෙරයිටි එක තමයි අපි අද තවාන් දමන්න සූදානම් වෙන්නේ. බොහොම අඩු සීඩ්ස් ප්‍රමාණයක් තමයි මේ සීඩ් පැකට් එක තියෙන්නේ. අපි මෙන්න මේ ආකාරයට තමයි එම සීඩ්ස් වගා මාධ්‍ය පුරවාගත් තැටියට දමන්නේ. එක හෝල් එකකට එක බීජය ගානේ තමයි දමන්නේ. මේ ආකාරයට සීඩ්ස් දැමීම සිදු කරනු ලබනවා.
විශේෂයෙන් කියන්න ඕන අපි දමාගත්ත බීජ වැසීම සිදු කරන්න ඕන. අපි මේ බීජ වසා ගැනීම සිදු කරන්නේ, ඒ කියන්නේ බීජ යට යැවීම සිදු කරන්නේ බීජයේ තුනී පළලමෙන් 3 ගුණයක් පමණ වෙනසේ. ඒක තමන් හොඳට බලලා කරන්න ඕන. වැඩි යට ගියත් බීජ ප්‍රවහණයට බාධා ඇති වෙනවා. ඒ නිසා බීජයේ තුනී පළලමෙන් 3 ගුණයක් තමයි බීජයක් යට කිරීම සිදු කරන්නේ. ඒ ආකාරයට සියලුම බීජ යට කිරීම සිදු කරනු ලබනවා.